අද අපි ස්කන්ධේ පාඩමේ 9 එක අභ්‍යාස සාකච්ඡා කරන්න යන්නේ. ස්කන්ධේ පාඩම ගොත් ස්කන්ධේ මයින ඒකක තියෙනවා. ස්කන්ධේ මයින අපි යොදාගන්නේ කුඩාම ඒකකයේ වෙන්නේ මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම්, ටොන් අපි භාවිතා කරනවා. කුඩාම ඒකකයේ වෙන්නේ මිලිග්‍රෑම්. එතකොට මේ එක එක අතර සම්බන්ධකම් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් එකක් කියන්නේ මිලිග්‍රෑම් 1000ක්. කිලෝග්‍රෑම් එකක් කියන්නේ ග්‍රෑම් 1000ක්. ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. මේ වලට සම්බන්ධතාවය අපි කතා කරා. හරි. දැන් අපි යමු 9 අභ්‍යාසයට. 9 අභ්‍යාසයේ පළවෙනි ප්‍රශ්නේ පහත දී ඇති එක් එක් ස්කන්ධය මෙට්‍රික් ටොන් වලින් දක්වන්න. මොකද මේ දීලා තියෙන්නේ කිලෝග්‍රෑම් වලින් අපිට හරවන්න කියනවා මෙට්‍රික් ටොන් වලට. මොකද මේ ටොනුයි කිලෝග්‍රෑම් වලට තියෙන සම්බන්ධතාවය එක ටොන් එකක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. එතකොට 2350 කිලෝග්‍රෑම් ටොන් වලට හරවනවා කියලා මොකද කරන්න ඕනේ? මේක බෙදන්න ඕනේ 10යි. 10න් බෙදෙනවා කියන්නේ 0.3 වම් පැත්තට යනවා. ඒ කියන්නේ 2.35 5.0යි ටොන්. ඊට පස්සේ 5050 කිලෝග්‍රෑම් ටොන් වලට හරවන්න කියන්නේ මේක බෙදෙනවා 10යි. 10න් බෙදෙනවා කියන්නේ 0.3 වම් පැත්තට එන්න ඕනේ 1 2 3යි. 5.0.5.0යි ටොන්. ඊළඟට ටොන් 3යි කිලෝග්‍රෑම් 875යි. ඉතින් අපි මේක කිලෝග්‍රෑම් වලට හරවගමු. ටොන් 3යි කියන්නේ කිලෝග්‍රෑම් 3000යි. ඒතර 3000යි 875 කියන්නේ 3875යි කිලෝග්‍රෑම්. මේක ටොන් වලට හරවනවා කියන්නේ මේක බෙදෙනවා 10යි. 10න් බෙදෙනවා කියන්නේ 0.3 වම් පැත්තට යනවා. එතකොට 1 2 3යි. 3.8යි 7යි 5යි ටොන්. ඊට පස්සේ ටොන් 13යි 7යි කිලෝග්‍රෑම්. ටොන් 13යි කියන්නේ 13 වැඩි කිරීම 1000 13000යි. 13000යි 7යි 13007යි. 13007 අපිට හරවන්න ඕනේ ටොන් වලට. ඒ කියන්නේ මේක බෙදෙනවා 10න්. 10න් බෙදෙනවා කියන්නේ 0.3 වම් පැත්තට යනවා 1 2 3යි. ඒ කියන්නේ 13.0.07යි ටොන්. ඒ කියන්නේ 13.0.07යි ටොන්. ඔන්න අපි පළවෙනි අභ්‍යාසය කරලි ඉවරයි. පළවෙනි අභ්‍යාසය තිබ්බේ අපිට කරන්න මෙට්‍රික් ටොන් වලින් දක්වන්නයි තිබ්බේ. අපි බලමු දෙවෙනි අභ්‍යාසය. දෙවෙනි අභ්‍යාසය තියෙනවා කරන්න මාත්‍ර ස්කන්ධ කිලෝග්‍රෑම් වලින් දක්වන්න. හරි. මම මේ ගණන් ටික ලියාගත්තා. දෙවෙනි ප්‍රශ්නේ කියනවා පහත සඳහන් එක් එක් ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් ප්‍රකාශ කරන්න කියලා. දැන් දීලා තියෙන්නේ ටොන් වලින් කිලෝග්‍රෑම් වලට හරවන්න ඕනේ. මොකද සම්බන්ධතාවය ටොන් කිලෝග්‍රෑම් එක ටොන් එක කියන්නේ කිලෝග්‍රෑම් 1000. මොකද කරන්න ඕනේ? මේක වැඩි කරන්න ඕනේ 1000යි. 7 වැඩි කිරීම 1000 ඒ කියන්නේ 7000යි කිලෝග්‍රෑම්. ටොන් 17යි කියන්නේ කිලෝග්‍රෑම් වලට හරවද්දී 1000න් වැඩි කරනවා කියන්නේ 0.3ක් අගට එකතු වෙනවා. ඒ කියන්නේ 17යි 0.3යි. 17000යි කිලෝග්‍රෑම්. ඊට පස්සේ 3යි ටොන් 650යි කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 3යි ටොන් කියන්නේ කිලෝග්‍රෑම් වලින් 3000. 3000යි 650යි 3650යි කිලෝග්‍රෑම්. ඊට පස්සේ
ටොන් 2යි කිලෝග්‍රෑම් 65යි. ටොන් 2 කියන්නේ 2000යි 2000යි 65යි කියන්නේ කිලෝග්‍රෑම් 2065යි. 2850 නෙමෙයි 65 එකතු වෙන්න ඕනේ. 2065යි කිලෝග්‍රෑම්. ඊට පස්සේ 1.075 දශම වැඩි කරනවා කියන්නේ 1.075 වැඩි කරනවා කියන්නේ 10 බිංදු 3ක් දකුණු පැත්තට යනවා. අපි බෙදද්දි වම් පැත්තට ගියා. වැඩි කරද්දි දකුණු පැත්තට යනවා. 1 2 3. එතකොට 1075යි කිලෝග්‍රෑම්. ඊට පස්සේ 7.005යි. ටොන් අපි කිලෝග්‍රෑම් වලට හරවනවා කියන්නේ වැඩි කරන්න ඕනේ 1000න් වැඩි කරනවා කියන්නේ 1000 බිංදු 3ක් දකුණු පැත්තට යනවා. 4005යි කිලෝග්‍රෑම්. ඊට පස්සේ 4.68යි 4.68 වැඩි කරනවා 1000. ඒ කියන්නේ 1යි 2යි 3යි. බිංදුවක් එකතු වෙනවා 4680යි කිලෝග්‍රෑම්. හරි මේක. 4න් 3 ටොන්. අපිට කිලෝග්‍රෑම් වලට 1000න් වැඩි කරන්න කියලා. 4න් 3 වැඩි කරනවා 1000න් 1000ට 4 250යි 250 750යි කිලෝග්‍රෑම්. වෙන්නේ 750යි කිලෝග්‍රෑම්. ප්‍රශ්නාංක 3 පහත දැක්වෙන එක් ස්කන්ධ මෙට්‍රික් ටොන් සහ කිලෝග්‍රෑම් වලින් දක්වන්න. හරි. දැන් දක්වන්න තියෙන්නේ ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලින්. හරි. පළවෙනි එක 1.275යි ටොන්. ඒ කියන්නේ ටොන් 1යි කිලෝග්‍රෑම් 275යි. මෙට්‍රික් ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි දක්වන්න තියෙන්නේ. 2.025යි ටොන්. එතකොට ටොන් 2යි කිලෝග්‍රෑම් 25යි. කිලෝග්‍රෑම් 25යි. 5.75යි ටොන්. 5.75යි. අපි මේක ඉස්සෙල්ලාම කිලෝග්‍රෑම් වලට හරවගත්තොත් 5.75 කිලෝග්‍රෑම් වලට හරවන්නේ කොහොමද? 1000න් වැඩි කරලා. ඒ කියන්නේ 5.75 1000න් වැඩි කරපුවම උත්තරේ කීයද? 1යි 2යි 3යි. 5750යි කිලෝග්‍රෑම්. දැන් අපි මේක මෙතනට ඕනේ. දැන් අපි කොහොමද මේක ටොන් වලට කිලෝග්‍රෑම් වලට හරවන්නේ? ටොන් 5යි කිලෝග්‍රෑම් 750. ටොන් 5යි කිලෝග්‍රෑම් 750. 7.3යි ටොන් 7.3 අපි ඉස්සර කිලෝග්‍රෑම් වලට හරවගමු. හරවගන්නේ කොහොමද? 7.3 වැඩි කරනවා 1000. දැන් පුළුවන්. 7.3 1000න් වැඩි කරනවා කියන්නේ බිංදු 3ක් දක්නට යනවා. 1යි 2යි 3. 4300යි කිලෝග්‍රෑම්. දැන් අපි උත්තරේ අහන්නේ මේක මෙට්‍රික් ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි. එතකොට මෙට්‍රික් ටොන් නම් 7 ටොන් 300යි කිලෝග්‍රෑම්. ඊළඟ එක 7.005 තුන්. ලේසි. ටොන් 7යි කිලෝග්‍රෑම් 3යි. ටොන් 7යි 3යි කිලෝග්‍රෑම්. දැන් අපි ඒක කරේ ස්කන්ධය මෙට්‍රික් ටොන් වලිනුයි කිලෝග්‍රෑම් වලිනුයි දක්වන්නේ. හරි. ප්‍රශ්නාංක 4. වැරදි තර්කතුත්යේ ස්කන්ධය
කිලෝග්‍රෑම් 19000ක් වෙනවලු. කිලෝග්‍රෑම් 19000ක් වෙනවලු. මෙන්න ස්කන්ධයේ මෙට්‍රික් ටන් වලින්. මෙට්‍රික් ටන් වලින් කියන්නේ එක කාණයක් කියන්නේ කිලෝග්‍රෑම් 1000ක්. එතකොට මෙට්‍රික් ටන් වලින් නම් කීයද? ටන් 19. බෙදනවා 1000. 19 බෙදපුවම 10 මෙට්‍රික් ටන් 19. බෙදු 3 ටන් 19. අපි යමු ප්‍රශ්නාංක 5. ප්‍රශ්නාංක 5 තියෙනවා. ප්‍රශ්නාංක 5 තියෙනවා. පහත දැක්වෙන එක් එක් ද්‍රව්‍යයන්ගේ ස්කන්ධය මැනීමට වඩා සුදුසු මිනුම් ඒකකීය දිරින් හරි ලකුණ දාන්න කියලා. හරි. අඹ ගෙඩියක් මයින්න මොකද්ද හොඳම වෙන්නේ ග්‍රෑම්. කෙසෙල් ලැබරියක් අපිට දාන්න පුළුවන් කිලෝග්‍රෑම් හා ග්‍රෑම්. හරියටම අපිට ග්‍රෑම් ගන්න නැහැ. හරියටම කිලෝග්‍රෑම් ගන්න නැහැ. අපිට මේකේ හැටියට අපිට දාන්න පුළුවන් කිලෝග්‍රෑම් හා ග්‍රෑම්. බතල ගෝණියක් අපිට කොහොමද දාන්න පුළුවන්? මිලිග්‍රෑම්, ග්‍රෑම්, කිලෝග්‍රෑම් හා ග්‍රෑම්, ටෝන්. අපිට දාන්න පුළුවන් කිලෝග්‍රෑම් හා ග්‍රෑම්. බතල ගෝණියක්. බෙහෙත් පෙත්තක් හරි පොඩි ඒකකයක්. පොඩි මේකකයේ මිලිග්‍රෑම්. ලොරියක් ගොඩක් බරයි. එතකොට අපි භාවිතා කරනවා ටොන්. විදුලි සෝපානයක පැටවූ ගමන්මලු 10ක්. අපිට ගමන්මලු 10 අපිට ටොන්ද කිලෝග්‍රෑම්ද? ගමන්මලු 10ක් අපිට බර ඔච්චරද කියලා අපිට දාන්න පුළුවන්. කිලෝග්‍රෑම් වලට අපිට ඒක දාන්න පුළුවන්. හරි. ඊට පස්සේ ප්‍රශ්නාංක 6.